ස්වර්ගයේම ළඟා වේවායි. මේ අර කේබල් එක ගත්තා. එන්න. ගරු සීල කොටස අමාත්‍යතුමාගේ 25 වෙනි පුරාණ ස්මරණය පවත්වන්න පැමිණීම සම්බන්ධයෙන් මාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රත්නා නාසරේ සහ දේවල සියලු දෙනාගෙන් ස්තුතියි. ඒ වගේම ගරු සීල කොටස අමාත්‍යතුමා විශේෂයෙන් මතක් කරන්න ඕනේ එතුමා එදා හොරකම ජඩකම බලුකම අල්ලස දූෂණය වෙනුවෙන් විශාල කැපවීමක් කරලා ඉදා ඒ 1977 ඉඳලා 94 වෙනකන් රජය පෙරලීමට විශාල කටයුතු කරපු නායකයෙක්. ඒ වගේම එතුමා දක්ෂ කතිකයෙක්. එදා අල්ලස දූෂණය වෙනුවෙන් පෙරට ඇවිල්ලා විශාල වැඩ කොටසක් කරපු ඒ රජයේ අයථා ගනුදෙනු සියල්ල නවත්තලා කටයුතු කරපු නායකයෙක්. ඉතින් එතුමාව පුනරුස්මරණය කරන්න අද වෙදුනේ අපි සියලු දෙනාටම විශේෂයෙන් එතුමා මතක් වෙන්නේ සිවිල් ගුණරත්නයන් රත්මලාන දෙහිවල ප්‍රදේශයේ විශාල වැඩ කොටසක් කරපු පුද්ගලයෙක්. විශේෂයෙන්ම හඳුන්වන්න ඕනේ එතුමා රග ක්‍රීඩකයෙක්. එතුමාගේ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හදලා මම එතුමාව අඳුරන්නේ 1992 දී එතුමාගේ පුතයි මායි රාජකීය විද්‍යාලයේ එක පන්තියේ හිටියා. එහෙම තමයි මම දේශපාලනයේ එතුමා මාව කැඳවාගෙන ඉන්නේ. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ රත්මලාන ප්‍රධාන සංවිධායකවරයා හැටියට ඉතා වඩෝවිට ඒ වගේම අත්තිඩිය ප්‍රදේශයේ ගම් වතුර නවත්තන්න කටයුතු කරපු විශේෂ නායකයෙක්. ඒ වගේම කර්මාන්තපුර ආරම්භ කරලා කර්මාන්ත ඇමතිවරයා වශයෙන් කටයුතු කරන කාලේ කර්මාන්තපුර ආරම්භ කරලා අවිස්සාවෙල්ල කර්මාන්තපුරය ඒ වගේම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විශේෂයෙන් අපිට සිහිපත් වෙනවා එතුමාගේ සංකල්ප තමයි. ඒ වගේම කෝට ක්‍රමය ඇති කරලා අපේ ගාමන් සෙක්ටර් එකකට කෝට ක්‍රමයක් ඇති කරලා ගාමන් දියුණු කරන්න කටයුතු කරපු කර්මාන්ත ඇමතිවරයා. විශේෂයෙන්ම එතුමාව මතක් කරන්න ඕනේ අපි හොරට කියන්නේ එතුමා අල්ලසර දූෂණයට වංචාවට විරුද්ධව විශාල කටයුතු කරපු නායකයෙක්. එතුමාව ත්‍රස්තවාදීන් විසින් 2000 වර්ෂයේදී එතුමා පාගමනක් පවත්වුවා. ඒ වෙලාවේ එතුමාට බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා. මරාගෙන මර ත්‍රස්තවාදියෙක් විසින් එතුමාව ජීවිතයෙන් සමුගත්තා. ඒ අවස්ථාවේදී අපිට කනගාටුයි කර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් ඒ කාලේ වැඩ කොටසක් විශාල වැඩ කොටසක් පවත්වාගෙන ආවා. එතුමාව අද විතරක් නෙවෙයි එතුමාව මරන්න ඇදුවා 1993 දී පාද යාත්‍රාව කියලා දෙහිවල දික්වැල්ලේදී වෙඩි තියලා ඒ වගේම එතුමාට මෙලික් කඩේ බෝම්බ ප්‍රහාරයක් එල්ල කළා සිනමා බණ්ඩාර මැදිරියේ වේදිකාවේ එතුමාව ඝාතනය කරන්න හැදුවා. ශ්‍රේෂ්ඨ නායකයෙක්. ඉතින් අපි සියලු දෙනාම එතුමාට මොක්ෂුව ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම මේ ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙළ වලට අපි හරි දෙයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ පොජ්ජන එක්සත් පෙරමුණ සහයෝගය ලබා දෙනවා. දීවල ගල්කිස්ස නගර සභාවේ වැරදි දෙයට අපි වැරදි කියනවා. ඒ හින්දා අල්ලස දූෂණය ජඩකම හොරකම නැති සමාජයක් බිහි කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ පොජ්ජන එක්සත් පෙරමුණ සහයෝගය ලබා දෙනවා කියලා සහයෝගය ප්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාටම මගේ ආගමේ හැටියට තෙරුවන් සරණයි. එතුමාගෙන් පිහිවෙච්ච ව්‍යාපාරික ප්‍රජාවක් රත්නාන අවට ඉන්නවා. එයා ගෞරව සංවිධායක හිමිනි ඉතාමත්ම කනගාටුතාවයක තත්ත්වයක් තියෙන්නේ. එයා වෙනත් පක්ෂ වලින් අපේක්ෂිත වෙන අද മന്ത്രിවරුන්. නමුත් අවසානයේදී ඔබතුමාගේ ප්‍රතිහත් වීමෙන් අපිට ඡන්ද ඉල්ලන අවස්ථාවක් හම්බුණා. ඒක රත්නාන එක් മന്ത്രിවර හැටියට අපි මාව පත් කරගෙන තියෙනවා. ඒක මාත් සමග එකතු වෙලා මේ ගමන යන්නේ. ඔබතුමා මට දෙන්න ශක්තිය. මම හිතන රත්නාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම්කිසි පිරිසක් ඉතුරු වෙලා ඉන්නවනම් එයාට ලොකු ශක්තියක් මම හිතනවා. ඒක අඛණ්ඩව අපි ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම බින්දුක කලස් මත තම ජීවිතය ගෙනියන්න තිබුණ සීවී ගුණරත්න ඇමතුමන් ක්ලෙමන් වික්ටර් ගුණරත්න මැතිතුමන්ට ඒ අවස්ථාව අහිමි කරගෙන එතුමා බලෙන් අහිමි කරගෙන ජනතාවගෙන් පාරට බැස්සා. ඊයේ වගේ දවසක කුරිරු ත්‍රස්තවාදීන් විරුද්ධව පාගමනක් ආව දෙහිවල ඉඳන්.
ඒ පාගමන්ති මෙතන ඉතාමත් අවාසනාවන්තව මෙම ස්ථානයේදී කුරිරු බෝම්බයකට ජීවිතේ වර්ධුවට තියලා එතුමා අපෙන් නික්ම ගියා ස්වර්ගස්ථ වුණා. එතකොට අද වර්තමාන රජයට පුළුවන් කමක් වෙලා නැහැ ඒ අඩුම ගානේ රණවිරු දිනය කියන එකවත් නම් කරන්න. ඒ තරම් බංකොලොත් බවට පත් වෙලා. අපි දේශපාලන අරමුණු වශයෙන් ඒව මත කරන්න යන්නේ නැහැ. නමුත් එදා ශ්‍රී කුරුරත්න මැතිතුමාට ඒ යහපත් ජීවිතයක් උත්කෘෂ්ඨ ජීවිතයක් ගත කරන්න තිබ්බ අවස්ථාව තමා විසින්ම නැති කරගෙන මහජනතාව වෙනුවෙන්මයි ජීවිතේ කැප කරේ. මේක අපිට අමතක කරන්න පුළුවන් සහෝදරවරුනි. මේක අපිට කොහෙත්ම අමතක කරන්න බෑ. රජයේ ඉඳපු ඉතාමත් ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙක් ඒ වගේම අපිට 94 ආණ්ඩුවක් අරගෙන දෙන්න විශාල කැපකිරීමක් කරපු නායකයෙක්. මේ සිරි ගුණරත්න මැතිතුමාගේ දක්ෂතාවයන් පිළිබඳව කමුනාසයට හොඳට ගැටීමක් තියෙනවා. මට මතකයි මම 94 පාර්ලිමේන්තුවට පළවෙනියට එනකොට අපි മന്ത്രിවරු විදියට එනකොට එතුමා කැබිනට් මණ්ඩලයේ සමාජිකයෙක් විදියට කටයුතු කරා.